Hi guys, ඔයාලව සාදරයෙන් පිළිගන්න SS Tech YouTube channel එකට. අද කියා දෙන්න යන්නේ කොහොමද storage අඩු phones වල storage clean කරලා පොඩ්ඩක් phone එකේ බර අඩු කරගන්න කියලා. ඒ කියන්නේ ඔයා පරණ phone එක පාවිච්චි කරනවා නම් ඔයාලට තියෙන්නේ storage එක 8GB, 16GB හෝ 32 වෙන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් දැන් වැඩක් කරගන්න නම් අමාරුයි. ඒක නිසා ඔයා ඉස්සෙල්ලාම යන්න ඕනේ ඔයාගේ settings වලට ගිහිල්ලා මම පියවර කියා දෙන්නම්. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. පළවෙනි සොලියුෂන් එක ඔයා යන්න ඔයාගේ settings වලට ගිහිල්ලා මුලින්ම බලන්න storage කොහොමද කියලා. storage වලට පහළට යනකොට storage කියලා එකක් තියෙනවා. ඒක ටච් කරගත්තාම මෙන්න මේ වගේ ඇනලයිස් වෙලා ඔයාගේ phone එකේ දැනට තියෙන පිරලා තියෙන ප්‍රමාණය සහ ඒවා මොනවටද ගිහිල්ලා තියෙන කියලා පෙන්නනවා. එතනින් ගිහිල්ලා යටම තියෙනවා ඔයාලගේ ෆෝන් වල ඇති. හැබැයි මේකේ ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ක්ලීන් අප් කියලා එකක් තියෙනවා. ක්ලීන් අප් දෙන්න. ඊට පස්සේ ස්කෑන් වෙලා ජන්ක් ෆයිල් ස්කෑන් වෙලා ක්ලීන් අප් කරන්න ඕන ටික ක්ලීන් කරන්න ඕන ටික ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ ඔයා ක්ලීන් දෙන්න. ටිකක් වෙලා යනවා. දැන් GB 3ක් එයා ක්ලීන් කරා කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන්ට ආය ක්ලෝස් වෙලා ආයෙ එන්න settings වලට. ඔන්න දැන් 70 මේ අපේ used ප්‍රමාණය දැන් අඩු වුණා. 68 දක්වා අඩු වුණා. දැක්කනේ. ඒ විදිහට ඒ පළවෙනි ඔප්ෂන් එක. දෙවෙනි එක තමයි ඔයා තව චුට්ටක් පල්ලෙහාට යනකොට තියෙන app management කියලා. ඒකට ආවහම තියෙනවා app list කියන එකක්. app list වලට ගිහිල්ලා ඔයාගේ දැනට ඔයා use කරන app වල නැතුව use නොකරන app තියෙනනේ කොයි වෙලේ හරි ඕනි වෙයි කියලා. අන්න ඒ වගේ app වල data clean කරගන්න. data clean කරන්න කියන්නේ මෙහෙම ගියාම අපි ගමු Canva එක ගමුකෝ. Canva එකේ storage and cache තියෙනවා. ඔන්න MB 10ක්. මෙන්න මෙතන තියෙනවා clear storage කියලා. දීලා okay දෙන්න. ඒ වගේ ඔයාලට ඕන නැති app වල තියෙනවා නම් ඕන නැති app තියෙනවා නම් uninstall කරලා දාන්න ඇත්තටම. නැත්තම් මෙහෙම ඕනිමයි කියලා හිතනවා නම් තියාගන්න ඕන නම් ඕන්න ඔහම data clean කරලා තියාගන්න. ඒක phone එකේ lag වෙන ගතියත් අඩු වේ ඔයාලගේ. ස්මූත් විදිහට වැඩ කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයා මෙතනින් ක්ලෝස් වෙලා යන්න ෆයිල්ස් වලට. ෆයිල්ස් app එකට යන්න මම ඒක ඕපන් ෆයිල් මැනේජර් app එකට යන්න. ෆයිල් මැනේජර් app එකට ගියාම ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන all files internal storage කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියාම ඔයාගේ SD card එකක් තියෙනවනේ යටින් පෙන්නනවා. නැත්නම් phone එකේ storage එක internal storage කියලා මෙතනින් පෙන්නනවා. ඒකට ගියාම ඔන්න ඔය වගේ list එකක් පෙන්නනවා. ඔය list එකේ මගේ නම් මුලින්ම මේ කියන එක අනිවාර්යෙන් කරගෙන ඉන්න මුලින්ම කියන්නේ ඔයා මුලින්ම ඔයාගේ hidden files hidden කරලා තියෙනවා නම් ඒවා අන්න hide කරගන්න ඕනේ. hide කරලා තියෙනවා නම් ඒක මගේ කරන්න දෙන්නේ මෙන්න මෙතනින් මෙහෙම ගිහිල්ලා show කියන එක දීලා මෙන්න මෙතනින් show hidden files select කරලා ඔකේ දෙන්න තියෙන්නේ. මගේ විදිහට නෙමෙයි බොහෝ ෆෝන් වල ඇත්තේ. ඔයාලගේ settings වලට ගිහිල්ලා show hidden files වලට ගිහිල්ලා එතනින් තමයි ඇත්තේ select කරලා දෙන්න කොහොමද hide කරනවද unhide කරනවද කියලා. ඊට පස්සේ එහෙම කරාම මෙන්න මේ වගේ ලා පාටින් පෙන්නයි. hide කරලා දිනවා. දැන් hide කරලා දැන් ඔයාලට පස්සේ ඔය settings හදාගත්තට පස්සේ දැන් ඔයාලට පෙන්නනවා. ඒකේ තියෙනවා trash කියලා එක. trash කියන එක කෙලින්ම delete කරලා දාන්න. trash කියලා ෆයිල් එක මම දැන් clean කරගෙන තියෙන්නේ. trash කියන ෆයිල් එක කෙලින්ම අයින් කරලා දාන්න. ඊට පස්සේ යනවා share. ඊට පස්සේ ඒක තමයි ඒකේ පළවෙනි පියවර. ඒකේ දෙවෙනි පියවර තමයි ඔයා share it පාවිච්චි කරන කෙනෙක් නම් මම දන්නවා share it පාවිච්චි කරන ගොඩාක් කට්ටිය share it පාවිච්චි කරනවා නම් share it වල
අවුලක්ද මන් දන්නේ. ඒක settings වලින් හදාගන්න පුළුවන් ඇති මම බලලා නැහැ. ඔයා Play Store එකෙන් download කරපු ගාම කොහොම කරත් ඔයා මේ WhatsApp එකේ බලන හැම status එකක්ම share it එකේ save වෙනවා. share it එකේ මෙතන files වලට ආවට පස්සේ මෙතන files වලට ආවට පස්සේ share it කියලා ෆයිල් එකක් පෙන්වනවා. ඒකේ පොඩ්ඩක් ඕපන් කරලා ඔක්කොම බලන්න. මේ වෙනකම් බලපු ස්ටේටස් බර ගානක් ඔයා සේව් වෙලා ඇති. ඔයා නොදැනුවත්. අන්න එක ක්ලීන් කරලා දාන්න. නැත්නම් ෂෙයාර් ටයිම් කරලා දාන්න. ඒකත් හරි. ඊට පස්සේ තුන්වෙනි පියවර ඔයා යන්න වගේ WhatsApp කියන එකට යන්න මෙන්න එහෙමයි ඉස්සෙල්ලාම යන Android වලට පහළට යනකොට Android කියලා තියෙනවා. Android වලට යන්න. Android වලට ගියාට පස්සේ තියෙනවා media කියලා එකක්. media වලට ගිහිල්ලා media වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් පෙන්නනවා. ඔන්න ඔතනින් යන්න WhatsApp කියන එක .com WhatsApp ඒ WhatsApp business තියෙනවා නම් එහෙමයි. නැත්නම් normal WhatsApp තියෙනවා නම් .com WhatsApp කියලා පෙන්නන්නේ. මෙන්න මෙතන .com WhatsApp වලට යන්න. ඊට පස්සේ WhatsApp කියලා ෆයිල් එකක් පෙන්නනවා. ඒකට යන්න. ඔන්න තියෙනවා අපිට ඕන නැති જાති ටික. මේක ක්ලීන් කරන්න කලින් අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා WhatsApp එකේ සාමාන්‍යයෙන් තියෙනවා ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන group. ඒවයේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම වෙනම ෆයිල් එකකට කොපි කරගන්න අවශ්‍ය දේවල්. සහ අනිත් වගේ ඔයාට ඕනි කරන ෆයිල් ෆොටෝස් එහෙම සේව් කරලා තියාගන්න. නැත්නම් පොඩි අවදානමක් තියෙනවා ඒ ටික නැති වෙන. මෙන්න මේක අවුලක් නැහැ. ස්ටිකර් thumbs කියන එක අයින් කරගන්න. ඒකට ගියාට පස්සේ මම ඒක ක්ලීන් කරලා දෙන්නේ. ඒකට ගියාට පස්සේ ඒකේ මොනවා හරි තියෙනවනේ ඒක ක්ලීන් කරලා දාන්න. ඊට පස්සේ thumbs වලට ගිහලා ඒක ක්ලීන් කරලා දාන්න. trash වලට ගිහලා ඒක ක්ලීන් කරලා දාන්න. ඊට පස්සේ සමාවෙන් මම මෙතන ස්ටෙප් එකක් මගහැරලා අර විදිහ තමයි accounts වලට ගිහිල්ලා මේ ටික කරන්න. මගේ account දෙකක් තිබ්බ එක එහෙම පෙන්නුවේ. account වලට ගියාට පස්සේ මෙන්න මෙතන sticker thumbs කියලා එන්නේ ඒක delete කරලා දාන්න. delete කරා. ඊට පස්සේ thumbs කියලා එකක් තියෙනවා. ඒක clean කරගන්න කිව්වා වගේම trash clean කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන database කියලා තියෙනවා. මේකෙන් ඔයා ළඟම එක ඉතුරු කරගෙන කියන්නේ දැන් 12යි 3නේ 12යි 3 ඉතුරු වෙලා අනිත් ඔක්කොම අයින් කරලා දාන්න. MB 100 MB 500ක් 600ක් විතර අපරාධ නැස් වෙලා තියෙනවා. ඔයාගේ මේ ළඟම එක කියන්නේ මේ මෙතන වලට ඩේට් එක පෙන්නනවා පේනවනේ 20/25 12යි 3. එතන ඩේට් එක පෙන්නනවා. ඉන්නේ එකේ ළඟම ඩේට් එක තියාගෙන ඊටු ටික ඩේට් කරලා දාන්න. මේක ඩේලි කරන්න ඕනේ. දවස් දෙකකට තුනකට සැරයක් කරලා දාන්න. ඊට පස්සේ එතන තියෙනවා බෑකප්ස් කියලා. බෑකප්ස් වල නම් ඔයාට බෑකප් එක ඕන නම් තියාගෙන යන්න. නැත්නම් මෙහෙම නිකන් බෑකප් වෙලා තියෙන ඒවා නම් අයින් කරලා දාන්න. මේ ස්ටිකර් බෑකප් ඒ ටික ඒව නම් ඕනේ නැහැ. ඒවා අයින් කරලා දාන්න, ඩීලීට් කරලා දාන්න. ඊට පස්සේ මෙතන ස්ටිකර්ස් කියලා එකක් තියෙනවා. ෆෝන් එකට සේව් වෙන්න ඕනේ නැහැ නේද? ඒක නිසා ඒකත් අයින් කරලා දාන්න. ඔය 285ක් තියෙනවා KB ගණන් වලින්. ඒක අයින් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා shared කියලා එකක්. අන්න ඒකට යන්න. එතෙන්ට ගියාට පස්සේ ඕන ඔය වගේ ලොකු ලිස්ට් එකක් පෙන්නනවා. මේ ලිස්ට් එකට ගිහිල්ලා background noise කියන සමාව වෙන්න ඕනි. කරන්න දෙයක් නැහැ ඒක. මේ ලිස්ට් එකට ගිහිල්ලා මේ ඔක්කොම ක්ලීන් කරගන්න. බය වෙන්න එපා. මේවා කලින් වා සේව් කරගත්තනේ. ඕනේ අවශ්‍ය දේවල් ටික සේව් කරගත්තා.
සේව් කරගත්තා. ඉතින් මේක ඩිලීට් කරලා දාන්න. ෂෙයාර්ඩ් කියන්නේ ඔයාලා යවන මැසේජ් එකේ පොඩි කොපියක්. මේකේ කොපියක් කියන්නේ එහෙම නෙමෙයි. කියන්නේ යවන ෂෙයා කරන ෆයිල්ස් වල පොඩි ඩීටේල් එකක් මේකේ එකතු වෙලා තියෙනවා. ඒක අයින් කරගන්න. ඉතින් ඒකේ ලොකු ස්ටෝරේජ් එකක් යනවා. දැන් ෆයිල්ස් 2448ක් තියෙනවා මගේ. මම මෙහෙම ක්ලීන් කළත් ඔයාලගේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. ඔයාලගේ ගොඩක් ඇති මට හිතන විදිහට එකපාර ක්ලීන් කරන්න බෑ නම් මම හිතන්නේ සමහර ෆෝන් වල ෆයිල් 300 සිලෙක්ට් කර යන්න ඕනේ. අනේ වගේ එක ඒවා තියෙනවා. ඉතින් මම දන්නේ ඔයාලා බලන්නේ කොහොමද කියලා. ඒක සිස්ටම් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි ඒක ක්ලීන් කරගත්තා. එතන වැඩ ටික හරි. ඊට පස්සේ යන්න මෙන්න මේ මීඩියා කියන එකට. මීඩියා කියන එකට ගියාට පස්සේ ඔන්න ඔතන තියෙනවා ලින්ක්ස් කියලා. මේකත් ක්ලීන් කරලා දාන්න. ලින්ක්ස් අවශ්‍ය නැහැ අපිට සේව් වෙච්ච ඒවා තියෙනවා. අයින් කරලා දාන්න. 561ක් තියෙනවා මගේ. අයින් කරාට පස්සේ ඊළඟට තියෙනවා ස්ටේටස් කියලා. මෙතන තියෙන දැනට ඔයා බලපු ස්ටේටස් ටික. මේ දැනට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඒ කියන්නේ පැය 24 ඉවර වෙන්න කලින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්ටේටස් ටික තියෙන. ඒ ටික ඕන තියාගන්න නැත්නම් අයින් කරලා දාන්න. ඊට පස්සේ WhatsApp ස්ටිකර්ස් තියෙනවා ආයෙමත් ඒ ටිකත් අයින් කරලා දාන්න. මේක WhatsApp එකෙන් අයින් වෙන්නේ නැහැ කීයටවත් ඔයාගේ ෆේවරිට් ස්ටිකර්ස් අයින් වෙන්නේ නැහැ. ඔයා මේ බලපු ස්ටිකර්ස් තමයි තියෙන්නේ මෙතන මේලෙම. ඒ ටික අයින් කරලා දාන්න. අයින් කරාට පස්සේ WhatsApp image voice note තියෙනවා නම් අනවශ්‍ය voice note තියෙනවා නම් ඒ ටිකත් අයින් කරලා දාන්න. ඊට පස්සේ animated gift මෙන්න මෙතන තියෙන animated gift කියලා එකක්. ඒක ඕන නම් තියාගන්න නැත්නම් අයින් කරලා දාන්න. ඊට පස්සේ sticker packs එහෙම තියෙනවා. ඒවත් අයින් කරලා දාන්න. device එකට save වෙන්න ඕනේ නැහැ මේ එකක්වත්. WhatsApp document වලට ගිහිල්ලා document වල වාර මම කිව්වනේ ෆිල්ම්ස් එහෙම බලන කෙනෙක් නම් ඩොකියුමන්ට් වලට ගිහලා ඔයා ෆිල්ම් එක එක්ස්ට්‍රැක්ට් කරගත්තා නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක අයින් කරලා දාන්න. ඒ කියන්නේ පාර්ට් විදිහට දාන්නේ. ඒ පාර්ට් එක අයින් කරලා දාන්න. පාර්ට්ස් අයින් ඩවුන්ලෝඩ් කරපු ටික අයින් කරලා ඔයා ෆිල්ම් එක විතරක් තියාගන්න. එතකොට ඔයාගේ ස්ටෝරේජ් අවුල් යන එක නැහැ. ඔක තමයි WhatsApp එකේ කරගන්න තියෙන්නේ. ෂෙයා වල මෙතන තමයි වැඩිපුරම ස්ටෝරේජ් එක අයින් වෙන්නේ අපේ. මෙන්න මේකෙන්. ඒක තියෙනනේ දැන් මම පෙන්න 2400 2500කට නග ගාණක් තිබ්බනේ මගෙත්. ඊට පස්සේ වාගේ අනවශ්‍ය images ඊට පස්සේ files වගේ දේවල් බලපු films වගේ තියෙනවා නම් ඒවා ඕන SD card එකකට move කරලා තියාගන්න. නැත්නම් මුගකට හරි backup කරලා phone එකෙන් අයින් කරලා දාන්න. ඒක තමයි ඉතින් storage තියාගෙන යන්න හොඳම ක්‍රම ටික. නැත්තම් ඔයාට පුළුවන් වෙනම මේකක් ගන්න. ඒ කියන්නේ වෙනම Play Store එකෙන් ගන්න පුළුවන් storage cleaner කියලා හෝ junk cleaner කියලා apps තියෙනවා. junk cleaner එකක් ගත්තට පස්සේ ඔයාගේ phone එකේ තියෙන junk file ටික scan කරලා එයා අයින් කරලා දෙනවා. මම recommend කරන්නේ කියන්නේ මට එහෙම ස්පෙෂලි ඇප් එකක් කියන්න දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඒක ඔයාගේ ඇප් එක එහෙම කියන්නේ මේ ෆෝන් එකටම ඇප් එකක් එනවනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වෙන ඇප් එකක් අරන් ඒ ටික අයින් කරලා දාන්න. ඊළඟට ඔයාලගේ අනිත් කාරණේ ඉතින් ඔය කියන්නේ 816 වගේ GB ගානක ස්ටෝරේජ් එකක් තියෙනවනේ SD card එකක් පාවිච්චි කරන්න. නැත්නම් ඔය ගොඩාම කේස් යනවා නම් ඉතින් ඔයාගේ පරණ මැසේජ් එහෙම තියෙනවා නම් ඒවා ඩීලීට් කරලා දාන්න. ඊට පස්සේ WhatsApp එක අන්ඉන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරලා දාන්න, ක්ලීන් කරලා දාන්න එක. ඊළඟට මේ normal message තියෙනවා නම් ඒ ටික අයින් කරලා දාන්න. ඒ වගේ කරන්න පුළුවන්. සහ තව Facebook එකේ අවශ්‍ය data තියෙනවා නම් ඒවා ක්ලීන් කරලා දාන්න. ඒවා තමයි ඉතින් කරන්න පුළුවන් ස්ටෝරේජ් එක හොඳ තියාගෙන යන්න. හරි ඉතින් වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. හොඳයි නම් subscribe කරගෙන යන්න, like එකක් දාන්න, comment කරන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.